welcome to my channel. ආයුබෝවන්. ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අපි කලින් වීඩියෝ එකකින් කතා කළානේ කුණ්ඩලිනී චක්‍රය වල පළවෙනි චක්‍රය වල මූලාධාර චක්‍රය ගැන. අපි අද කතා කරමු කුණ්ඩලිනී චක්‍ර පෙරෙහි දෙවෙනි චක්‍රය වල ස්වාධිෂ්ඨාන චක්‍රය ගැන. මිනිස් ශරීරයේ ලිංගේන්ද්‍රිය පිටුපස ශරීරය තුල තමයි මේ ස්වාධිෂ්ඨාන චක්‍රය පිහිටලා තියෙන්නේ. ස්වාධිෂ්ඨාන චක්‍රය ප්‍රති 6කින් යුතු බැලුම ගැහැණයක් ගන්නවා. මේ චක්‍රය පිටතට ශක්ති කදම්බ 52ක් පිහිටවනවා. මේ චක්‍රය ආපෝ හෙවත් ජලය යන මූල ධාතුවට අදාළ වෙනවා. දීප්තිමත් රතු පාය තමයි වර්ණය වෙන්නේ. වාම් කියන ශබ්දයෙන් ස්වාධිෂ්ඨාන චක්‍රය පිබිදෙනවා. ඒකට බීජ මන්ත්‍රය කියලා කියනවා. එතකොට මොකද්ද මේ බීජ මන්ත්‍රය කියලා කියන්නේ? ඒ කියන්නේ අදිමානසික බල ඉපදවීමේ ක්‍රමය. මේ චක්‍රයට විෂ්ණු දේවයන් අධිපති වෙනවා. මේ ස්වාධිෂ්ඨාන චක්‍රයට අවධානය යොමු කරලා භාවනා කළොත් අපිට ලබා ගන්න පුළුවන් ප්‍රතිඵලයන් මොනවද කියලා බලමු. පංචේන්ද්‍රයන් පාලනය, කාර්යමය හැකියාව වර්ධනය වෙනවා. ආශාව, ලෝභකම, කෑදරකම, ද්වේෂය, ආත්මාර්ථකාමීත්වය, අහංකාරිකම, කුහකකම, කෛරාටිකම ආදී දුර්ගුණයන් වලින් ඈත් වෙනවා. රෝග පීඩා වලින් නිදහස් වෙනවා. මරණයෙන් ජය ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි ලිංගික හෝමෝන ස්‍රාව